කවුරුවත් ප්‍රශංසා කළේ නෑ කියලා, ගණන් ගත්තේ නෑ කියලා, hina වුණේ නෑ කියලා, අවසන් මොහොතේ වතුර පොදක් දුන්නේ නෑ කියලා, පුතා බලන්න ආවේ නෑ කියලා, මිනිහා බලන්න ආවේ නෑ කියලා පින් කරපු හිත නසා ගන්න එපා. නිරේ ගිනි දැල් මත පිච්චිලා ලෝදියේ තැම්බිලා යම පල්ලංගෙන් තාඩන පීඩන වද හිංසන වලට පත් වෙලා නිරේ දුක් විඳලා මනුස්ස ලෝකේ ඇවිල්ලා මේ වතුර පොදක් දෙනකල් බලාගෙන ඉන්නවා. අරයා බලන්න ආවේ නෑ කියනවා මේ නිරේ හිටපු නිරිසතා. මම කියනකොට වතුර එක ගෙනාවේ නෑ. මාව බලන්න වෙලාවට ආවේ නෑ. මට hina වුණේ නෑ. මනුස්ස ලෝකෙ ඇවිල්ලා හුරතල් වෙන්න හදන විදිහ අවුරුදු කෝටි ගාණක් නිරේ ඉඳලා මනුස්ස ලෝකෙ අවුරුදු 50කට ඇවිල්ලා හුරතල් වෙන්න හදනවා. තේක ළඟට ගෙනාවේ නෑ. එයා මං කියන විදියට හිටියේ නෑ. මගේ නෝනා මං කියන එක අහන්නේ නෑ. මහත්තයා මං කියන එක අහන්නේ නෑ. යමපල්ලොත් එක හිටපු බවලතාට මේ ජීවිතේ බීපු මිනිහත් එක්ක ඉන්න බෑනේ. අර යමපල්ලොත් එක්ක හිටියේ. යමපල්ලොත් එක්ක හිටපු මිනිස්සු මනුස්ස ලෝකයට ආවට පස්සේ අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක ඉන්න බෑනේ. යමපල්ලොත් එක්ක ඉඳලා මිනිස්සු මිනිස් ලෝකෙට ආවට පස්සේ බස් එකේවත් යන්න බෑනේ. මේක ඇඟේ හැප්පුණා කකුල පෑගුවා කියලා කෝන්තරයක් අල්ලා ගන්නවා නේතනම්. අපි ආවේ සතර අපායේ හරහා කියන එක මානසිකාර කළොත් හිත රැක ගන්න පුළුවන්. මට මතකයි එක හාමුදුරු නමක් මැරිලා නරක ලෝකෙක ඉපදිලා තියෙනවා. අවසාන වෙලාවේ හිටපු කාමරේ AC දැම්මේ නැහැ කියලා. එයා මැරෙන වෙලාවේ ඇඟිල්ල දික් කර කර AC එක පෙන්නලා තියෙනවා. මැරෙන වෙලාවේ AC දැම්මේ නැහැ මං කියද්දිනොත් කියලා. මැරුණාට පස්සේ නරක ලෝකෙක ඉපදිලා එනවා. නිරේ හිටපු මට මොන ACද කියලා හිතපු ගමන් ප්‍රශ්නේ ඉවරයිනේ. දුව නෑ පුතා නෑ මාව බලන්න කවුරුත් ආවේ නෑ කියලා හිතෙනකොට නිරේ තනියෙන් දුක් විඳපු මට මොන පිරිවරද කියලා හිතපු ගමන් ප්‍රශ්න ඉවරයිනේ. වතුර තිබහයි බඩගිනි අවසාන මොහොතේ බඩගින්නයි පිපාසය එනවා. නිරේ හිටපු මට මේ මොන පිපාසයක්ද කියලා හිතපු ගමන් ප්‍රශ්න ඉවරයිනේ. ඒ නිසා සතර අපායේ ඉඳලායි අපි මේ ආවේ කියන එක අමතක කරන්න එපා.